අපි ගොඩාක් දේවල් කරන්නේ සතුට වෙනුවෙන්. සතුටින් ඉන්න. ඉතින් සතුට කියලා කියන්නේ මොකක්ද? ඔයා සතුට පදනම් කරගෙන ඉන්නේ මොනවා මතද? මුදල්, කෑම බීම, යාන වාහන මේ දේවල් මතද? හැබැයි ඔයා දන්නවද මේ හැම දෙයක්ම තිබිලත් දුකින් ඉන්න මිනිස්සු ඉන්නවා, අසතුටින් ඉන්න මිනිස්සු ඉන්නවා. ඉතින් අපේ ජීවිතයේ සතුට කියන කාරණාව පුංචි පුංචි දේවල් වලින් වර්ධනය කරගන්න පුළුවන්. ජීවිතයේ සතුට වර්ධනය කරගන්න, ජීවිතේ ගොඩාක් සාමකාමීව පවත්වගෙන යන්න ඔයාගේ ජීවිතේ ඇති කරගන්න පුංචි පුරුදු බලපානවා. ඒ නිසා මම අද කතා කරනවා පුංචි අභ්‍යන්තරික වෙනස්කම් ඇතුලෙන් ඔයාව කොහොමද සතුටින් තියාගන්නේ කියන කාරණාව ගැන. ගොඩාක් දෙනෙක් සතුට හොයාගෙන යනවා, හඹාගෙන යනවා. හැබැයි සතුට නැති තැනදී, සතුට හම්බ නොවෙන තැනදී ගොඩක් කනගාටුවෙන් ඉන්නවා. ඉතින් අපි බලමු ඔයා ඇතුළෙන්ම සතුට වර්ධනය කරගන්න ඔයා මොනවද කරන්න ඕනේ කියන කාරණාව. මම ආයිෂා සඳගිරි. මම වෘත්තියෙන් මනෝ උපදේශකවරයෙක් විදිහට කටයුතු කරනවා. මගේ මේ YouTube channel එකෙන් මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ දැනුම ඔබත් සමග හුවමාරු කරගන්න මම නිරන්තරයෙන් උත්සාහ කරනවා. ඉතින් ගෞරවයෙන් ආරාධනා කරනවා channel එක like කරන්න, subscribe කරන්න. ඒ වගේම ඔයාගේ අදහසක් comment එකක් හැරෙට පළ කරලා යන්න අමතක කරන්න එපා. අපිට ගොඩක් වෙලාවට මුණ ගැහෙනවා සතුට හොයලා හෙම්බත් වෙච්ච මිනිස්සු. සතුට පස්සේ ගිහිල්ලා ඒක නැති වෙන තැනදී stress වෙච්ච මිනිස්සු. අරමුණු ටාගට් පස්සෙම දුවමින් හෙම්බත් වුණ ජීවිතයක් ගත කරන මිනිස්සු. ඉතින් කොහොමද අපේ චූටි වෙනස්කම් වලින් අපි අභ්‍යන්තරයෙන් සතුට වර්ධනය කරගන්නේ, සතුට ගොඩනගා ගන්නේ? සතුට කියලා කියන්නේ පුරුද්දක්, ප්‍රැක්ටිස් එකක්. ඒක નિરાයාසයෙන් ඔයාට ලැබෙන්නේ හරිම අඩු ප්‍රමාණයකින්. ඔයාගේ සිතුවිලි වෙනස් කර ගැනීමෙන්, ඔයාගේ චර්යාවන් වෙනස් කර ගැනීමෙන් මේ සතුට ඔයාට වර්ධනය කරගන්න පුළුවන්. පළවෙනිම කාරණාව තමයි ජංගම දුරකථනයේ ඉහළ පහළ යන කාලය අඩු කරගන්න. ඔයා දන්නවද අද වෙනකොට හොයාගෙන තියෙනවා මිනිස්සු බහුතරයක්ම ස්ට්‍රෙස් වෙන්න ප්‍රධාන සාධකයක් විදිහට ෆෝන් එක, ජංගම දුරකථනය. ඒකත් ස්මාර්ට් ජංගම දුරකථනය. මේක ඇතුලේ අපි ලොකු ලෝකයක් ගවේෂණය කරනවා. ඒ ගවේෂණය ඇතුළේ අපි ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. සමහර වෙලාවකට අපිට හොඳ නිින්දක් පවා නොලැබෙන්නට මේ ෆෝන් එක හේතු වෙලා තියෙනවා. ඇඳට යන්නේ නිදා ගන්න, හැබැයි පැය ගාණක් ගත වෙලා හොඳ නිින්දක් නැතිකමින්. ඉතින් අපිට නිදා ගන්න තියෙන කාල වේලාව අඩු වෙනවා. උදේ අවදි වෙන්නෙම ටිකක් අවුල් මානසිකත්වයකින්. හොඳ නිින්දක් නැතිකම පුද්ගලයාව දවසින් දවස බිඳ වටනවා, කායිකව වගේම මානසිකවත්. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාගේ ජංගම දුරකථන ස්ක්‍රෝල් කරන එක, ඉහළ පහළ යන එක අඩු කරන්න. ඔයාගේ ජීවිතේ සතුටින් තියාගන්න පුළුවන් මාවතක් එකකින් විවර වෙනවා. අනිවාර්යයෙන්ම ස්ක්‍රීන් ටයිම් රූටීන් එකක් තියාගන්න. ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න ඔයාමටම ලිමිටේෂන් දාගන්න. Facebook පාවිච්චි කරන්න, TikTok, Instagram ඕනෑම සෝෂල් මීඩියා එකකට ඔයාට පුළුවන් ටයිම් ලිමිට් එකක් දාගන්න. ඒ වගේම මම ෆෝන් එක පාවිච්චි කරන්නේ මොන වගේ වෙලාවල් වලටද? ඒ පිළිබඳව අවබෝධයෙන් ඉන්න. සෝෂල් මීඩියා හදලා තියෙන්නෙම ඒක ඇතුලේ අපිව පුළුවන් තරම් කාල වේලාවක් රඳවා ගැනීමට හැකි වෙනසේ. විශේෂයෙන්ම TikTok වගේ සෝෂල් මීඩියා ඇතුලේ අපිට ගොඩාක් වෙලා ගත කරන්න පුළුවන්කම තියෙනවා. පුංචි වීඩියෝ අපිව ග්‍රහණය කරගන්නවා. ඒ ග්‍රහණය කරගැනීමේ ස්වභාවය ඇතුළතමයි ඒ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ. ඒ නිසාම ඔයාට පණව ගන්නට ඕනේ මං ෆෝන් එක බලන්නේ කොයි වෙලාවටද කියන රූල් එක. උදේ නැගිට ගමන් ෆෝන් එක අතට ගන්නකොට ඒකෙන් අපිව ඩිස්ට්‍රැක්ට් වෙනවා. අපේ දවසේ පැටර්න් එක කැඩෙන්න, අපිව අවුල් වෙන්න එක හේතුවක් වෙනවා. අපි ඔළුව දාන්නෙම කාගේ හරි ඕපදූප එකට, කාගේ හරි පෞද්ගලික දෙයකට. ඒක අපිට අනවශ්‍ය කාරණාවක්. සමහර අපි දවසම ඒකත් එක්ක ගැටෙමින් ඉනවා. ඒ නිසා ඔයාම ඔයාගේ සෝෂල් මීඩියා එකට ටයිම් රූටීන් එකක් හදාගන්න, පොඩි රූල්ස් ටිකක් දාගන්න. එහෙම නැති වුණොත් ඒකෙන් අපේ සතුට අපි මගේ හැරිලා යනවා. අපිට හැබෑ ලෝකයේ ඇතුලේ ඉන්න වෙලාවක් නැතුව යනවා. අපේ මොළයේ තියෙන කැපැසිටි එකට පවා ඒකෙන් බාධා සිද්ධ වෙනවා. ඒ නිසා ෆෝන් එක ස්ක්‍රෝල් කරන එක අඩු කරන්න. ෆෝන් එකට ඔයාම වාරණයක් පමුණව ගන්න. Tamanගේ වැඩේට, Tamanගේ අවශ්‍යතාවයට ෆෝන් එක භාවිතා කරන්න. දෙවෙනි කාරණාව, පුංචි දේවල් වලට ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න. ස්තුතිය කියන කාරණාව අතිශයම වැදගත් දෙයක්. ග්‍රේට්ෆුල් වෙනවා, ග්‍රැටිටියුඩ් වෙනවා. මේ දේවල් වලින් පළවෙනිම බෙනිෆිට් එක හම්බෙන්නේ ඔයාට. ඔයා ග්‍රේට්ෆුල් වෙන තාක්, අනිත් කෙනෙක්ට පුංචි දේවල් වලට ස්තුතිවන්ත වෙන තාක් ඔයාගේ ඇතුලේ
හරි පොසිටිව් වයිබ් එකක් බිල්ඩ් අප් වෙනවා. ඔයාට ලෝකෙ දිහා හොඳට බලන්න පුළුවන් වෙනවා. අපි ගොඩාක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ අනිත් අයගේ වැරදි අඩුපාඩු දකින්න. හැබැයි පුංචි දේවල් වලට ස්තුතිවන්ත වෙන්න පටන් ගන්නකොට එයාගේ තියෙන හොඳ දේවල් වලට thank you කියන්න, ස්තුතිවන්ත වෙන්න, ගොඩක් ස්තුතියි කියන පටන් ගන්නවා. එතකොට අපි අර නෙගටිවිටි එක දකින්න එක නතර කරලා පොසිටිව් පැත්තට අපේ ඔළුව යනවා. ධනාත්මක පාර්ශවය අපිට දකින්න හැකියාව ලැබෙනවා. තමන්ගේ ඇතුලෙන් තමන්ට පොසිටිව් විදිහට ලෝකෙ දිහා දකින්න පුළුවන් වෙනවා වගේම අනිත් පැත්තෙන් ඔයා ස්තුතිවන්ත වෙනකොට ඔයා ගැන හොඳ ඉමේජ් එකක් අනිත් අය තුළ ගොඩ නැගෙනවා. මේ දෙකම ඔයාව සතුටින් තියන්න හේතුවක් බවට පත් වෙනවා. තුන්වෙනි කාරණාව පුංචි විවේක වලට ඉඩ දෙන්න. අර්ථාන්විතව විවේකයේ ගත කරන්න. හැල්මේ දුවන ජීවිතේ හරිම වෙහෙස කරයි ඒක ඔයාව පීඩාවට පත් කරනවා. ඒ වගේ මේක ඵලදායීතාවයෙන් අඩුයි. ඵලදායීතාවය කියලා කියන්නේ අපිට ඒ කාල වේලාවෙන් උප්පරිම ප්‍රයෝජන අරගෙන උප්පරිම කැපැසිටි එකකින් වැඩ කරන්න පුළුවන් කියන එක. හැබැයි අපි අඛණ්ඩව වැඩ කරනකොට අපේ උප්පරිම කැපැසිටි එක කියන එක අඩු වෙලා යනවා. උදාහරණයක් විදිහට මැෂින් එකක් එක දිගට වැඩ කරනකොට ඒකේ තියෙන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? මැෂින් එක ඕෆ් කරලා පොඩි වෙලාවක් තියලා ඒක ඔයිල් කරලා රිපෙයාර් කරලා මේක ආපහු වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට කලින්ට වඩා හොඳ තත්ත්වයෙන් මේ මැෂින් එක වැඩ කරන්න ගන්නවා. ඉතින් අපි කියන්නේ මැෂින් එකක් නම් අපිටත් මේක ඇතුලේ විවේක ඕනේ. එක දිගට කරන වැඩවලින් ඔයාට ඵලදායීතාවය අඩු වෙනවා විතරක් නෙමෙයි මේකෙන් දැනෙන වෙහෙසත් වැඩි. ඒ නිසා ඔයාගේ ජීවිතේ පුංචි විවේක වලට ඉඩ දෙන්න. මේ ටයිම් එකක් අරගන්න. ඔයත් එක්ක ඉන්න කාලයක් වෙන් කරගන්න. තනියෙන් තේ කෝප්පයක් බොන්න, පුංචි වෙලාවක් කල්පනා කරන්න, ඔයාට ක්වොලිටි ටයිම් එකක් දෙන්න. ස්පා සෙෂන් එකකට යන්න. ඔයාගේ කකුල් දෙක මසාජ් කරගන්න, පොඩි ස්පා රූටින් එකකට යන්න, පෙඩිකියුර් එකකට මෙනිකියුර් එකකට යන්න, ෆේෂල් එකක් දාගන්න. මේ පුංචි දේවල් ඔය ගොඩාක් ලොකුවට රිෆ්‍රෙෂ් කරනවා. ඔය සතුටින් පුරවනවා. අලුත් තැන් වලට ඇවිදින්න යන්න. ලෝකෙ එක්ස්ප්ලෝර් කරනකොට අලුත් තැන් වලට ඇවිදින්න යනකොට ඒක අපේ බ්‍රේන් එක රිෆ්‍රෙෂ් වෙන්න, අලුත් වෙන්න ඒක හේතුවක් වෙනවා. ඔයා දන්නවා ලැප් එකක්, කම්පියුටර් එකක් පාවිච්චි කරන කෙනෙක් ඒක ඔන් කරපු ගමන් කරන රිෆ්‍රෙෂ් කරන එක. රිෆ්‍රෙෂ් කරපුවම අපිට හරියම ඉක්මනට ඒ මැෂින් එකෙන් වැඩ කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ ඔයාගේ ජීවිතෙත් රිෆ්‍රෙෂ් කරන්න, අලුත් තැන් වලට ඇවිදින්න යන්න, ලෝක ගවේෂණය කරන්න. මේ ලංකාව ඇතුළේ නොගිය තැන් කොයිතරම් තියෙනවද? අවුරුද්දකට අලුත් එක තැනකට හරිය ඇවිදින්න යන්න. පුංචි විවේක ඔයාගේ ජීවිතේ ඵලදායී කරනවා, සතුටින් තියන්න එක හේතුවක් බවට පත් වෙනවා. ගැඹුරු සම්බන්ධතා කිහිපයක් හදාගන්න. අපිට යාළුවෝ ගොඩාක් හිටියට වැඩක් නැහැ. අපිව තේරුම් ගන්න, අපිව ජජ් නොකරන එක සම්බන්ධතාවයක්වත් නැත්තම්. ඒ නිසා ඔයාව විනිශ්චය නොකරන, කොන්දේසි විරහිත ඔයාව පිළිගන්න, ආදරයෙන් ඔයාට සලකන, ඔයාගේ වැරැද්දක් වුණත් ඔයාගේ හොඳක් වුණත් ඔයාගේ මූණටම කතා කරන ගැඹුරු සම්බන්ධතා කිහිපයක් හදාගන්න. සමහරට මේක එකක් දෙකක් වෙන්න පුළුවන්. හැබැයි මේ සම්බන්ධතාවය ඇතුලේ ඔයාට ඔයා වෙන්න පුළුවන්, ඔයාට ඔයාව නිරාවරණය කරගන්න පුළුවන්. ඒකෙන් ඔයාට ලොකු පහසුවක් සැලසෙනවා. පස්වෙනි කාරණාව ව්‍යායාම වලට ඉඩ දෙන්න. ව්‍යායාම වලට ඉඩ දෙන්න කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ ජිම් එක. ජිම් එකට ගිහින් බර උස්සලා ඇඟත් රිදෙනවා, හරි මහන්සි. ජොබ් එකට ගිහින් ඉවර වෙලා මේ ජිම් එකට ගිහිල්ලා තවත් මහන්සි වෙන්න තරම් අපිට ශක්තියක් නැහැ. මේ වගේ දේවල් තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඔයාට පුළුවන් ව්‍යායාමයක් විදිහට විනෝදයෙන් කළ හැකි දෙයක් තෝරා ගන්න. සින්දුවක් දාගෙන ඩාන්ස් කරන්න පුළුවන්. ඔයාගේ පාර්ට්නර්ත් එක්ක ඇවිදින්න යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ පාර්ට්නර්ත් එක්ක බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න පුළුවන්. ඔයාගේ පුංචි සුරතලත් එක්ක දුවන්න පුළුවන්. ස්කිපින් කරන්න පුළුවන්. සින්දු අහන ගමන් ඇවිදින්න පුළුවන්. ශරීරයට වද නොදී විනෝදයෙන් ව්‍යායාම කරන්න. මේ ව්‍යායාම කරනකොට එන්ඩෝෆින් කියන සතුටු හෝමෝනය ශ්‍රාවය වෙනවා. ඒක ඇතුළේදී ඔයාව සතුටින් තියෙනවා, ඔයාව රිලැක්ස් කරනවා. 6 වෙනි කාරණාව මම අවසානයේට කතා කරන කාරණාව. සසඳන එක නවත්තන්න. ඔයාව අනිත් අයත් එක්කලා. අපි ගොඩාක් වෙලාවට අපිව කම්පෙයා කරනවා. අපේ ජීවිතය, අපේ රැකියාව, අපි ඉන්න ගෙදර, අපි වදින වාහනේ, අපි නිතරම අනිත් අයත් එක්ක කම්පෙයා කරනවා. සෝෂල් මීඩියා ඇතුළෙත් අපි මේක තමයි කරන්නේ. අනිත් අයගේ ප්‍රොෆයිල් වලට ගිහිල්ලා එයාගේ ෆොටෝස් බලලා එයාලත් එක්ක අපිව කම්පෙයා කරනවා. මේ කම්පෙයා කරන එකේදී අපි අපිවම නෙගටිව් තැනකට දාගෙන යනවා. අපේ ආත්ම අභිමානය බිඳ වැටෙනවා. අපිට අපි ගැන කලකිරීමක් ඇති වෙනවා. මේ නිසා තමන්ව අනෙක් අයත් එක්ක සංසන්දනය කරන එක නතර කරන්න. ඔයා තරම් මේ ලෝකේ වටින කෙනෙක් තවත් නැහැ.
ඔයාට තියෙන වෙනම සැලැස්මක්. ඔයාගේ ජීවිතේ වෙනස් විදියක්. කෙනෙක් අවුරුදු 25න් බැඳිනකොට ඔයා අවුරුදු 30 35 වෙනකන් ඉන්නවා වෙන්න පුළුවනි. කෙනෙක් මාස්ටර්ස් PhD කරනකොට ඔයාට ඉගෙන ගන්න ඕනකමක් නැති වෙන්න පුළුවනි. එතකොට අනිත් කෙනෙක් ඉගෙන ගන්නවා හැබැයි මම ඉගෙන ගන්න නැහැ කියලා කම්පෙයා කරලා දුක් වෙන්න එපා. ඔයාට ඇත්තටම ඉගෙන ගන්න ඕන නම් උමනාවක් තියෙනවා නම් ඔයා ඉගෙන ගන්න. හැබැයි ඒක තව කෙනෙක් කරන නිසා කරන්න යන්න එපා. ඔයාට ඇත්තටම ඕනේ නම් ඔයා විවාහ වෙන්න. හැබැයි අනිත් අය කරන නිසා, කවුරුත් කියන නිසා, එහෙම නැත්නම් අනිත් අයත් එක්ක සම්සන්දනය කරන නිසා ඔයා විවාහ වෙන්න යන්න එපා. ඔයාට ඇත්තට මොනවද ඕනේ? ඔයා කවුද? ඔයා මොන වගේද? මේක තේරුම් ගන්න. එහෙම නැතුව අනෙක් කෙනෙක් ගත කරන ජීවිතය දිහා බලලා ඔයාව පහතට දාගෙන, ඔයාගේ අභිමානය බිඳවට්ටගෙන ඔයාව සසඳන්න යන්න එපා. ඒකෙන් ගොඩාක් පීඩාවටපත් වෙනවා. ඔයාගේ සතුට නැති වෙනවා. ඒ නිසා මේ ලෝකේ ඔයා තරම් ඔයාට වටින තව කෙනෙක් නැහැ. ඔයා තමයි ඔයාට වටිනම කෙනා. I'm enough. මට ප්‍රමාණවත් කියන තැනින් ඔයා දිහා බලලා සතුටින් ඉන්න. සතුට කියලා කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කාගාවත් තියෙන දෙයක් නෙමෙයි. කවුරුත් අපිට ගෙනල්ලා දෙන දෙයක් නෙමෙයි. අපි විසින් ගොඩනගා ගන්න ඕන දෙයක්. අපි අතුල තියෙන දෙයක්. ඉතින් මේ දේවල් එක්ක සතුටින් සාමදානෙන් ඉන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්න. පරිස්සමින් සතුටින් ඉන්න. සුබ දවසක්.